පන්සලේ විශේෂ පාර්ලිමේන්තු මැතිවරණ සඳහා නාම යෝජනා වාර දීම මේ මොහොතේ සිද්ධ වෙනවා. ඉතින් මේ මොහොතේ නාම යෝජනා වාර දීම සඳහා අපේ නාම යෝජනා වාර ගන්න මධ්‍යස්ථානකට මේ 10 අංශේ අපේක්ෂක අපේ සම 10 අංශේ අසංගතන අසෙන්ස කියන්නේ මේ 10 අංශේ කොහොමද මේ විශේෂ පාර්ලිමේන්තු සඳහා ළමයිගේ දායකත්වය සහ අපේක්ෂකයන් වාර දීමේ කටයුතු කොහොමද කියනවා නම් මේ අපේ දරුවෝ ගොඩක් දක්ෂ දරුවෝ ඉන්නවා. මේකට ඉදිරිපත් වෙන්න ගොඩක් දරුවෝ ආවා. ඒකෙනුත් අපි දක්ෂම දරුවෝ ටික තමයි මේ තෝරගත්තේ මේ වැඩසටහනට. මොකද හරි මහත්වක් තියෙනවා මේ දරුවන්ගේ මේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙලා ඒගොල්ලන්ගේ හැකියා ඉදිරිපත් කරලා ඉදිරියට ගිහිල්ලා මෙයාලා හොඳ දීප්තිමත් කරුවක් පාසලට නම ගේන්න පුළුවන්. මට මෙහෙම හැකියාවක් තියෙනවා කියන දරුවෝ තමයි ඉදිරිපත් වෙන්නේ. ඔව් අසෙන්ස මේ 10 අංශේ ළමුන් කීදෙනෙක් විතර අපේක්ෂක විදිහට අද නාම යෝජනා වාර දීම ලබා දුන්නා. අද මම අපේ දරුවෝ 23 දෙනෙක්ගේ නම් වාර දුන්නා. හරි එහෙනම් අපේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණ සඳහා අද දින නාම යෝජනා වාර දීම සඳහා 10 අංශේ අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ නාම යෝජනා පත්‍රය සමග තම සංවිධානාත්මක අංගයෙන් අපි මේ කාර්යය සාර්ථක කිරීම සඳහා 10 අංශේ දායකත්ව ලබා දුන් 10 අංශයේ අංශ ප්‍රධාන අසීලසට ශිෂ්‍ය පාර්ලිමේන්තු සංවිධාන කමිටුවේදී ස්තුති පුදනවා.